ඉතින් මම කියන්නම් ඔබගේ ඇදහිල්ල ඔබ භූමදානය කරලා තියන්න එපා. ඔබගේ ඇදහිල්ල ඔබ එළියට ගන්න. ඔබ තුල තියෙනවා විශාල ඇදහිල්ලක්. ඔබ තුල තිබෙනවා විශාල ගින්නක්. ඒක ඔබ තුලින් එළියට එන්න ඉඩ දෙන්න. මේ බාහිර දේවල් වලට ඔබගේ ඇදහිල්ල නැති කරන්න ඉඩ දෙන්න එපා. ප්‍රශ්න එන්නේ, කරදර එන්නේ, විවිධාකාර දේවල් අපේ ජීවිතයට එන්නේ මොනවටද දන්නවද? ඒවා විඳ දමමින් ඇදහිල්ලෙන් නැගී සිටින පිණිසයි. ඔබව විනාශ කරන පිණිස නෙමෙයි ඔබගේ ජීවිතයට ප්‍රශ්න කරදර එන්නේ. දන්නවද? ඒවා බිඳ දමමින් ඔබගේ ඇදහිල්ල නැගී සිටවන පිණිසයි. ඒ නිසා ඔබගේ ඇතුලේ තිබෙන ඇදහිල්ල එළියට ගේන්න පටන් ගන්න. ඒක එළියට ගේන්න පුළුවන් වෙන්නේ කොහොමද දන්නවද? ඔබ කතා කරන්න පටන් ගන්න ඇදහිල්ලෙන්. ඇදහිල්ලෙන් කතා කරන්න පටන් ගන්න. තමන්ගේ සිතේ තිබෙන ඇදහිල්ල ඒක අරගන්න එළියට. ඔයාගේ ජීවිතයේ තිබෙන කඳුවලට කතා කරන්න. ඔයාව වට කරගෙන තිබෙන ප්‍රශ්නවලට කතා කරලා කියන්න. ඔබගේ ජීවිතයේ තිබෙන අර්බුදවලට කතා කරලා කියන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් මා ඉදිරියෙන් පිට වෙන්න කියලා. මා ඉදිරියෙන් පහව යන්න කියලා ඔබ කියන්න පටන් ගන්න. බයිබලයේ කියනවා ඒක ඔබව වට කරලා තිබෙන ඕනම කන්දක් වේවා. ඒකේ ප්‍රමාණය කොච්චර වුණත් කමක් නැහැ. යේසුස් වහන්සේගේ නාමයෙන් කියන්න. ණය කන්දක් තියෙනවා. ප්‍රශ්න කන්දක් තිබෙනවා. බයිබලයේ කියනවා මේ කන්ද ඉවත් කරන්න ඕනේ අබ ඇටයක තරම් ඇදහිල්ලක්. මේ කන්ද පහ කරන්න ඕනේ ඊ타ත්ම සරල පුංචි ඇදහිල්ලක්. ඔබගේ ඇතුලේ තියෙන ඇදහිල්ල ඔබගේ මුඛයෙන් එළියට ගේන්න.